ආයිබෝවන් උදේම පොඩ්ඩක් අද කල්පනා කළේ ඩෝබිලව පොඩ්ඩක් ටියුන් කරන්න. ඉන්නවනම් පොඩ්ඩක් මේකට ලයික් කමෙන්ට් එකක් දාගෙන යන්න ඵලයල්ලා. උඹලා රැවටුණා කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද බං? උඹලගේ මහා එකා කියපු පත ටිකක් පොඩ්ඩක් මතක් කරන්න කියලා බැලුවේ. විදුලි බිල අඩු කරනවා කිව්ව 100%කින්. එකක්. අද මොකක්ද වෙලා තියෙන්නේ විදුලි බිලට? ඊට පස්සේ මේ ඇප නැතුව ණය දෙනවා කියලා කිව්වා. දෙනවද බන් දැන් උඹලට ඇප නැතුව ණය? ඊට පස්සේ කිව්වා උගන්ඩාවේ සල්ලි මේ අරන් දෙනවා ඕනේද කියලා ඇහුවා. ගන්න ඕනේ නේද කියලා ඇහුවා නේ. මේ දැන් හම්බුණාද බං මේ උගන්ඩාවේ සල්ලි උඹලට? බලා පව් බං බලා පව්. අනිත් එක තමයි මේ මොකද්ද මන්ත්‍රී වරප්‍රසාද අයින් කරනවා කියලා කිව්වා. බස් එකේ ඇවිල්ලා බත් මුල උතාගෙන ඇවිල්ලා කනවා කියලානේ කිව්වේ. එහෙමනේ ආවේ. හුඬු රටේ කයිතන් ආණ්ඩුවේ මිටි ජනාධිපතිතුමයි මන්ත්‍රීවරු එහෙමද බං කරන්නේ ඈ? එහෙම උතාගෙන ඇවිල්ලා බස් එකේ ඇවිල්ලාද කන්නේ? ඇවිල්ලාද? මේ ඊයේ පෙරේදා මන්ත්‍රී වරප්‍රසාද වැඩි කරගත්තේ බං පඩි වැඩි කරගත්තේ. මොනවද බං උඹලගේ මේ පයිලා උඹලා හොඳයි බං. අනේ උඹලා පව් බං උඹලා රැවටුණානේ. අනිත් එක තමයි මේ මොකද්ද විස්කාර දෙනවා කියලා කිව්වා. ලක්ෂ 12 විස්කාර එක ජපන් බයිසිකල් කෝදෙන් ඒවා. උඹලා පව් යකෝ කෝ ඒවා දෙනවද දැන්? බයිසිකලයක් තියා පුස්සයිකලයක්වත් ගන්න පුළුවන්ද මිනිස්සුયો? අද කාලේ මිනිස්සුන්ට මේ අනිත් එක තමයි කියපුවා මතකවත් නැහැ. පොඩ්ඩක් මේක බලපන් මතක් කරලා බලහල්ලා. මේ ආපු ගමන්ම මේ නිදානයක් තියෙනවා කියලා හැරුවේ මතකද? එතකොට මේ අන්තිමට හාරලා ගලක් අහුණාම කියනවා කළු ගලක් පතරංග ගලක් තිබ්බේ අන්තිමට තිබ්බේ පතරංග ගලක්. එතකොට හාරනකොට මොකද්ද රටේම වාසනාව ආණ්ඩුවේ වාසනාව කියලා හඳුන්නෙත්ති මහත්තයා කිව්ව හොඳට මතකයි අපිට. අන්තිමට හාරපු එකට ගිය වියදමත් අපරාධ. ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හඳුන්නෙත්ති මහත්තයා කිව්වනේ රට විරුවන්ට ඒ දවස්වල පඩිය එවන්න කියලා. එතකොට දැන් එව්වද කට්ටිය රට විරුව එව්වද පඩිය? මම දැක්කා මගේ Facebook එකේ මම කමෙන්ට් එකක් දැම්මට පස්සේ ඌ මට මැසේජ් කරලා තිබ්බා ඌ එවනවා කියලා පඩිය රට විරුවේ. හරි තනිකර බල වගේ ඩෝබි ඉතුරු ටික හිතාගනින්න. ඒ වගේ එකේ. හරිද? අන්තිමට ඌ මාව બ્લોක් කරලා දාලා. ඒකේ අවගොල්ලෝ සංගීත් මහත්තයා සංගීත් විජේසූරිය සංගීත් මහත්තයා කිව්වනේ ඩොලර් මිලියන ගාණක් එයාගේ යාළුවෙක් ඒක පැත්තක දාන්නකෝ. ඒ වගේම කිව්වනේ මේ හඳුන්නෙත්ති එයාගේ හඳුන්න කට්ටිය ඩොලර් මිලියන ගාණක් එවනවා කියලා. එව්වද? ඒවලද බන් තියෙන්නේ? ෂෝක් නේනම් ඒවල නම් අනේ හොඳයි. මේ අපිත් බැලුවේ ලබන මාසෙ නම් වඩියෙන් කීයකයි දාන්න. උමාවේ හිලක් කියලා කිව්වා. හරිද? මතකද උඹලගේ? මේ බදුල්ලේ ඇමතියා දැන් ඉන්නේ ඇමතියා. ඈ? උමාවේ හිලක් තියනවා කියලා කිව්වා. අනිත් එක මන්ත්‍රී වරප්‍රසාද ගැන කියනකොට පඩි ගන්නෙ නැහැ කියලා කිව්ව රජයෙන්. හරිද? දැන් ඒතකොට උඹලා පඩි නෙමෙයිද ගන්නෙ එතකොට? ඈ? පඩි තමයි ගන්නෙ උඹලා මේ පක්ෂ අරමුදලට පඩි යවලා ඒකෙන් පඩිය ගන්නවා. ගත්ත බං උඹලගේ මහයුන් කියපු දේවල් ඈ? එතකොට මෑන් පව් එකක් වගේ නේ බබුලේ ආණ්ඩුව. මෑන් පව් එකෙත් එහෙමනේ බං. පඩිය අතට දෙන්නේ නැහැ. කැම්පැනි එක කරා පඩිය හම්බ වෙනවා. සීගිරිය කඩන්න වෙනවා කියනවා පෝසිටි එක කොට කරන්න. සීගිරි ගල. මතකද? මේ මිට්ට කිව්වා උඹලගේ. මේ මිටි කුමාර දිසානායක කිව්වා මතකද? දැන් පෝසිටි එකෙන් ලාභ ගන්නකොට සීගිරිය කඩලාද බං කොට කරලා තින්නේ? ඈ? බල ජන වෙනවා ඇතිනේ බං ඕන තරම්. ඕකට පොලිසියට ගිහිල්ලා ඇති නේද? බං යකෝ ලැජ්ජයි බං ලැජ්ජයි කුණුවර්ම මතක් වෙන්නේ. තව එකක් කියන්නම්. අනිත් එක මේ වාස්කු ප්‍රහාරේ මහමොලකාරය හොයලා දෙනවා කියලා කිව්වා. ගිය අවුරුද්දේ කිව්වේ. අප්‍රේඩිසි එක. කොහොමද දැන් ඒ මොලකාරයා හෙව්වද? බලා රැවටිච්ච ධර්ම කිව්වොත් අපිට වැඩක් නැහැ බං කතා කරලා. වැඩක් නැහැ කතා කරලා. තවත් රැවටියන් හරි බල රැවටුනාට කමක් නැහැ. හරිද? අපි ඕනනම් අන්දන්න හම්බ වෙන්නේ නැහැ. ඔය කයිතන් ආණ්ඩුවේ උණ්ඩු රටේ කයිතන් ආණ්ඩුවේ උඹලගේ මේ මිට්ට ඇතුළු මේ ඉන්න මේ කාලකන්ණි සෙට් එකට. හරිද? රටේ ජනතාව පව්. හරිද? ඒ නිසා උඹලා රැවටුනාට අපි රවටන්න වෙන්නේ නැහැ. කවදාවත් ලොවෙත් අපි ඡන්දෙ දෙන්නෙත් නැහැ දුන්නෙත් නැහැ. හරිද? ඒ නිසා වහාම මිනිස්සුන්ව රවට්ටන්න නැතුව ඵලයල්ලා. උඹලගේ උන්ට කියහන් මේ තවත්
මිනිස්සුන්ව ජනතාව රවට්ටන්න අන්දන්න හම්බ වෙන්නේ නැහැ ඉස්සරහට. මොකද්ද වෙන්නේ කියලා බලාගනින්න ඈ. හරිද? ලෑස්තිලා හිටපල්ල උඹලා.